උපාධි ගුරු විභාගය සඳහා සාමාන්‍ය දැනුම 2026 ශ්‍රී ලංකාවේ ගුරු සේවාව පිහිට වූ වර්ෂය කුමක්ද? 1994. පළමු ගුරු සේවා ව්‍යවස්ථාව නිකුත් කළ වර්ෂය කුමක්ද? 1994 10/31. නව ගුරු සේවා ව්‍යවස්ථාව නිකුත් කළ වර්ෂය කුමක්ද? 2014 10/23. 2014 දී ගුරු සේවා ව්‍යවස්ථාව නිකුත් කළද එහි විධිවිධාන ක්‍රියාත්මක දිනය කුමක්ද? 2008 7/1. ගුරු සේවයට ඇතුළත් විය යුතු වයස් සීමාව කුමක්ද? 18ත් 35ත්. ගුරු සේවයේ ඇති සමස්ත ශ්‍රේණි සංඛ්‍යාව කොපමණද? 7යි. ගුරු සේවය සඳහා බඳවා ගනු ලබන ශ්‍රේණි සංඛ්‍යාව කොපමණද? 5යි. ගුරු සේවය සඳහා බඳවා ගනු ලබන අවම සුදුසුකම මොකක්ද? අපොස උසස් පෙළ සමත්. අවම සුදුසුකම් සම්පූර්ණ කරන අපේක්ෂකයන් බඳවා ගනු ලබන ශ්‍රේණිය කුමක්ද? 3.2. සාමාන්‍ය ඩිප්ලෝමාධාරීන් බඳවා ගනු ලබන ශ්‍රේණිය කුමක්ද? 3.1A. ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් බඳවා ගනු ලබන ශ්‍රේණිය කුමක්ද? 3.1A. උපාධිධාරියා බඳවා ගනු ලබන ශ්‍රේණිය කුමක්ද? 3.1 අයන්න. අධ්‍යාපන වේදී උපාධිධාරීන් බඳවා ගනු ලබන ශ්‍රේණිය කුමක්ද? 2.2. ගුරු සේවයට ඇතුළත් වීමේදී තරඟ විභාගයට මුහුණ දිය යුතු ශ්‍රේණි කුමක්ද? 3.2 3.1A 3.1 අයන්න. ගුරු විභාගයකින් තොරව ගුරු සේවයට ඇතුළත් විය හැකි ශ්‍රේණි මොනවාද? 3.1A 2.2. ගුරු විභාගයකට මුහුණ දෙන අපේක්ෂකයන් ලිඛිත විභාගයට ලබාගත යුතු අවම ලකුණු ප්‍රමාණය කුමක්ද? එක් විෂය සඳහා 40%ක් ලබා ගැනීමය. ගුරු සේවයට ඇතුළත් වීමේදී පවත්වනු ලබන සම්මුඛ පරීක්ෂණයේ අරමුණ කුමක්ද? අපේක්ෂකයන්ගේ සුදුසුකම් පරීක්ෂා කිරීම. ගුරු සේවයට ඇතුළත් වීමේදී පවත්වනු ලබන ප්‍රායෝගික සම්මුඛ පරීක්ෂණයේ අරමුණ කුමක්ද? ඉගැන්වීමේ කුසලතා මැන බැලීම. ප්‍රායෝගික පරීක්ෂණය සඳහා යොදා ගනු ලබන නිර්ණායක ප්‍රමාණය කොපමණද? 5යි. ප්‍රායෝගික සම්මුඛ පරීක්ෂණය සඳහා ලබා දෙන ලකුණු ප්‍රමාණය කොපමණද? 25යි.